SL Dividers YouTube channel එකේ තවත් වීඩියෝ එකක් තමයි අද මේ උරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ Pixart app එකට font සිංහල font add කරගන්නේ කියලා. ඉතින් මේකෙදී අපිට අපි ඔයාලා දන්නවා හෙළපුරුව use කරනවා ගොඩක් දුරට. ඉතින් හෙළපුරුව වලදී අපි English වලින් type කරනකොට අපිට සිංහල අකුරෙන් type වෙනවා. ඉතින් මේ type වෙන අකුරු සිංහලෙන් type වෙන අකුරු වලට අදාළ font add කරගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපේ Pixart app එකේ. ඉතින් ඒකට අපිට අවශ්‍ය කරන අපිට කැමති font අපිට පුළුවන් Pixart එකට ඇඩ් කරගන්න. ඉතින් කොහොමද මේ දෙක කරන්න කියලා වීඩියෝට ඇවිල්ලා අපි කතා කරමු. වීඩියෝට යනවා කියන උනේ පහල දින subscribe button click කරලා ඊට පස්සේ bell icon notification ඕක දාලා එකසුත් නැහැ. මේක වීඩියෝස් වල 20ට දාපු ගමන් බලාගන්න. ඒ වගේ මේ තියෙන අපේ social media මේවත් අපි follow කරන්න මතක් කරගන්න. පහල description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එකේ WhatsApp channel එක දෙන්න මතක් කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට මෙයා වීඩියෝ එකට SL Dividers YouTube channel එක තවත් වීඩියෝ එකක් ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ Google Chrome එකට යන්න ඕනේ. Google Chrome එකට අපි යන්නේ අපේ font එක අදාලා අපිට අවශ්‍ය කරන font එකක් download කරගන්න. ඉතින් ඔයාලට කැමති font ප්‍රමාණයක් මේකට download කරගන්න පුළුවන්. අපි දැන් Google Chrome එකට මෙන්න මේ විදිහට යනවා. Google Chrome එකට ගිහලා ඔයාලා මුලින්ම search කරගන්න මෙන්න මේ විදිහට සිංහල UN font කියලා මෙන්න මේ විදිහට search කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට UN font කියලා search කරගත්තාම ඔයාලට මුලින්ම උඩින් මේ search result එක. ඉතින් මෙන්න මේ වගේ search result එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ search result එක උඩ click කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් මුලින්ම මේ search result එක click කරගත්තාම මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට පේනවා අකුරු මුහුණක් ගන්න කියන තැන තමයි අපි වැටී තින්නේ කෙලින්ම. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා පල්ලෙහා ඔයාලට පේනවා font එක තෝරන්න කියලා. ඉතින් එතන ඔයාලට පේනවා නිකන් එක එක නම් වලින් තියෙනවා font වර්ග. අපි මෙතන ඒ drop down එක click කරොත් මෙන්න මේ විදිහට අබය තද මාලිති ඒ වගේ දේවල් විදිහට fonts තියෙනවා මෙතන. ඉතින් ඒ අපිට එක font එකක් අපි මෙතනින් click කරලා පල්ලෙහාට යනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පල්ලෙහාට ගියාම ඒකේ අදාළ font එකට අවශ්‍ය font එක ඔයාලට ඒකේ තියෙන font එක මොන වගේද කියලා පෙන්වන්නත් එක්ක ඒක පෙන්නලා අපිට තියෙනවා මෙන්න මෙතන පැත්තෙන් භාගත කියලා මෙන්න මේ විදිහට සිංහලෙන් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන කැමති font එක තෝරගෙන එතනින් අපිට මෙන්න මේ නිල් පාට භාගත කියන එකට ටච් කරාම අපේ font එක download වෙනවා අපේ phone එකට. ඉතින් මම මේ විදිහට මේකේ font එකක් download කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට මම මේකේ font ටික download කරගෙන ඉවරයි. ඉතින් අපි ඔයාලට කැමති font ප්‍රමාණයක් මේකට download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ Pixart app එක open කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට Pixart එකේ ඔයාලා මුලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකෙදී ඔයාලා මෙන්න මේ පල්ලෙහා තියෙන ධනත් මාක් එක ටච් කරලා ඔයාලා ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් අපි ඒක මේ විදිහට ක්‍රියේට් කරගමු. ඉතින් මෙතනදී ඔයාලට කැමති නම් ඔයාගේ තියෙන ෆොටෝ එකක් හරි මොකක් හරි මෙතනට දැනට සිලෙක්ට් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම දැනට මේකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලා පල්ලෙහා තියෙන මෙතන කලර්ස් කියලා මේ කලර්ස් වලින් මම මෙතන එක කලර් එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ විදිහට මේකේ කලර් එකක් මම සිලෙක්ට් කරගත්ත දැනට ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන මෙතන පල්ලෙහා පොඩි ස්ලයිඩර් එකක් තියෙනවා. මේ ස්ලයිඩර් එකේ ඔයාලට පෙන්වන්න ඇති පල්ලෙහාන් ටෙක්ස්ට් කියලා මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ ටෙක්ස්ට් කියන එක උඩ ටච් කරගන්න ඕන ඔයාලා මුලින්ම. ඉතින් ඊට පස්සේ ඔයාලට කැමති සිංහල අකුරක් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙදි මගේ මේ ඇප් එකේ මේ හෙළකුරු ඇප් එක නැති නිසා මම මෙතන දැනට නිකන් සිංහල අකුරු ටික ටයිප් කරගන්නවා. මේ විදිහට ටයිප් කළා මම මේ උඩ තියෙන ටික් එක ටච් කරගන්නවා. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ වගේ font එකක් බලා ගන්න පුළුවන්. default වෙන font එකක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා see all කියලා මෙන්න මේ විදිහට ටච් කරන් තමයි. ඉතින් මෙන්න මේ see all කියන එකට උඩට ටච් කරගෙන ඔයාලා මෙන්න මේ වගේ තැනකට එයි. මෙතනදී ඔයාලා බලන්න පල්ලෙහා තියෙනවා discover recent my fonts කියලා මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා මෙන්න මෙතන පල්ලෙහා තියෙන තුන්වෙනියට තියෙන my fonts කියන උඩ තමයි ටච් කරගන්න ඕනේ. ඉතින් එතකොට මම දැනටමත් ඔයාලට පේන ඇති ඇඩ් කරලා තියෙන fonts කිහිපයක්ම මෙතන ගොඩක් fonts මෙතන මම දාලා තියෙනවා. ඉතින් අපි දැන් අපේ ඇඩ් කරගන්න ඕන font එක අපේ phone එකට download කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ font එක අපි මේකට ඇඩ් කරගන්නේ ඔයාලා මුලින්ම මෙතන උඩ පේන ඇති add fonts කියලා තියෙනවා. ඉතින් ඔයාලා මීට කලින් fonts add කළා නැත්නම් ඔයාලට මෙතන උඩ නෙමෙයි තියෙන්නේ මැද්දෙන් ඔයාලට පේන්නේ add fonts කියලා
ඉංග්‍රීසි වලින් දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ headphones කියන උඩට ටච් කරගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනින් ඔයා ආයෙත් headphones කියන උඩ ටච් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට headphones කියන එක ටච් කරගත්තාම ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ downloads වලට යනවා. ඉතින් එතනදී ඔයාලා download කරපු ෆෝන් ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. එහෙම ෆෝන් බලා ගන්න තිබුණ නැත්නම් ඔයාලා මෙතන මේ වගේ තැනකට ආවොත් මෙන්න මෙතන recent කියන එකේ උඩ ඉරි තුන ටච් කරලා මෙන්න downloads කියන උඩ ටච් කරගන්න. ඉතින් මේ විදිහට download කියන උඩ ටච් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා download කරගත්ත ෆෝන් ටික මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කරන්න තියෙන සරලවම මේ අදාළ ෆෝන් ටික select කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඒක උඩ ටච් කරපු ගමන් මේ ෆෝන් එක වාගේ ෆෝන් එකට add වෙනවා. එහෙම නැත්නම් PicsArt app එකට add වෙනවා. ඉතින් මම ආයෙත් තව එකක් add කරලා පෙන්නන්නම්. මේ විදිහට මම එක ෆොන්ට් එකක් තියෙනවා ඒක ටච් කරනවා. ඉතින් මගේ දැන් මේ ෆොන්ට් දෙකම ඇඩ් වෙලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඉතින් උඩින් මේ ෆොන්ට් එක ඇඩ් වෙලා තියෙනවා. මම මේ ෆොන්ට් එකත් ටච් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් මේ විදිහට මම මේ ඇඩ් කරපු ෆොන්ට් එක මෙන්න මේ වගේ මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම තවත් ෆොන්ට් ඇඩ් කරලා තියෙන නිසා දැන් මට පල්ලෙහා මෙතන ස්ලයිඩර් එකේ මම ඇඩ් කරලා තියෙන ෆොන්ට් ටික මෙතනින් අපිට මේ විදිහට ස්ලයිඩ් කරලා බලාගෙන යන්න පුළුවන්. මොකද මම දැන්ටම ඇඩ් කරලා තියෙන නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ PicsArt app එකට ඔයාලා ෆොන්ට් ඇඩ් කරගන්නේ. ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මම මේ ෆොන්ට්ස් ඇඩ් කරගත්තේ කියලා. ඉතින් මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න මතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මේ කොන්දන් දන්න යාළුවෙක් ඉන්නවා. අනිවාර්යෙන් එයාට දැනන ෂෙයා කරන්න මතක කරන්න. ඒගොල්ලෝ පහ තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell icon notification එක දාලා තියාගත්තා. මේක වීඩියෝස් වල විස්තරයක් දාපු ගමන් බලන්න පුළුවන්. ඒගොල්ලෝ මේක අපේ social media. මේකත් අපි follow කරන්න මතක කරනවා. පහළ description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel වලට join වෙන්න මතක් කරන්න එපා. එහෙනම් අදට සමු ගන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.